ඔයාලා මගෙන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් ලෝ බොඩි වර්කවුට් එකක් ඉල්ලලා තිබ්බ නේද? අද මම අරන් ආවේ ඒ වර්කවුට් එක. අනිවාර්යයෙන්ම අවම සතියට දෙපාරක්වත් මේ වර්කවුට් එක කරන්න ඕනේ. ඒ වගේම සෙට්ස් 3ක් 4ක් කරන්න හැම එක්සර්සයිස් එකකම. සෙට්ස් 4 අඩුම ගානේ තප්පර 30කවත් විවේකයක් අත්‍යවශ්‍යයි. හරි මුලින්ම එයා ස්කොට්ස් කරමු. සාමාන්‍යයෙන් reps 15ක් 20ක් වගේ කරන්න. ඔයාලගේ quadriceps, glutes සහ hamstring muscle තමයි ටාගට් කරන්නේ. glutes bridge ඊළඟට ඔයාලගේ hamstring සහ glutes තමයි ටාගට් කරන්නේ. මේකෙත් එක සෙට් එකක් කරනකොට reps 10ක් 15ක් වගේ කරන්න. ඊට පස්සේ පුටුවක් හරි පඩි පෙලක් හරි පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ගෙදර ඉඳම මේ ස්ටෙප් අප් එක්සර්සයිස් එක කරන්න. මේකේ සාමාන්‍යයෙන් එක කකුලකට reps 15ක් විතර කරන්න. ටික දවසක් කරනකොට ඉන්ටෙන්සිටි එක වැඩි කරන්න ඕනේ නම් බරක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලා glutes සහ quadriceps ටාගට් කරලා බල්ගේරියන් ස්ප්ලිට් ස්කොට්ස් කරන්න. එකත් යාළුවනේ එක පැත්තකට reps 8ක් 12ක් විතර කරන්න. හරි යාළුවනේ. එහෙනම් අපි අද අපේ low body home workout routine එක ඉවර කරන්න තමයි යන්නේ. අපි ඉවර කරමු මේ විදිහට wall sits වලින්. ඔයාලගේ quadriceps ඒ වගේම endurance එක හදන්න මේක superior exercise එක. ඉතින් යාළුවනේ වෙනදා වගේම ඔන්න පොරොන්දු වුණ විදිහට low body home workout එකක් අරගෙන ආවා. කරලා බලන්න.